සමාජ මාන්තයේ ආදරයක් අවසානයේ අධිකරණයේ කඳුළු කතාවක් වූ හැටි. මේ වාර්තාව අනුව බංග්ලාදේශයේ 11 හැවිරිදි වියේදී Facebook කරා හඳුනාගත් 22 හැවිරිදි තරුණියෙකු සමග ප්‍රේම සම්බන්ධතාවක් ආරම්භ කළ දැරියක් වයස අවුරුදු 13 දී ඔහු සමග නිවසින් පලා ගොස් විවාහ වී තිබෙනවා. බංග්ලාදේශයේ 2026 අගෝස්තු මාස මුල් භාගයේදී මුළු බංග්ලාදේශයේම දැඩි කතාබහට ලක් වූයේ මෙම අවුරුදු 13ක් හැවිරිදි මව සහ ඇය ඊට වසර දෙකකට පෙර ඇයට වයස අවුරුදු 11 දී සමාජ ජාල හරහා ඉන්න TikTok හරහා දැනගත් පුද්ගලයෙකු සමග විවාහ වී 12 හැවිරිදි වියේදී දරුවෙකු බිහි කළ අනමිකා අක්තර් ජූයි දැරියයි. ඉන් අනතුරුව ඇය මවක් බවට පත් වූ අතර දරුවාට මාස 7ක් පමණ වන විට සැමියා සහ ඔහුගේ පවුලේ අය විසින් ඇයට පහර දී එම කුඩා බිරිඳා ඇයගෙන් වෙන්කොට ඇයට පහර දී නිවසින් පිටමං කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. තම දරුවා නැවත ලබා ගැනීම සඳහා වෙනත් මඟක් නොවුවයින් මෙම කුඩා මව ඩකා අධිකරණයේ නඩුවක් ගොනු කළාය. අධිකරණයේ හමුවේ ඇය හඬා වැටුණු අයුරු බොහෝ දෙනා සංවේදී අවධානය ලක් වූ අතර නඩු විභාගයෙන් පසුව දරුවාගේ භාරකාරත්වය නැවත මවට ලබා දීමට අධිකරණය තීරණය කළ බවද වාර්තා වේ. ඉතින් මෙම සිදුවීම සමාජ මාධ්‍ය අනිසි ලෙස භාවිතය බාල වයස්කල් සමස්ථා සහ ළමා විවාහවල ඇති බරපතලකම ප්‍රතිවිපාක පිළිබඳ ලෝකෙටම ප්‍රබල පණිවුඩයක් ලබා දෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ ඉදිරියේදී නැරඹීමට අපේ ටුඩේස් YouTube channel එක subscribe කරලා අනිවාර්යයෙන්ම තියාගන්න.